අපිත් එක්ක ස්වභාව ධර්මයේ තියෙන ලස්සන බලලා ඒ සම්බන්ධව තියෙන ඉංග්‍රීසි වචන ඉගෙන ගනිමු නේද එහෙනම්. හන්දට යන මේ ට්‍රෙක් එක ලේසි පහසුත් නෑ. මොකක්ද අපි ට්‍රෙක් එකක් කියන්නේ? ට්‍රෙක් කියලා කියන්නේ කන්දක නැත්තම් කැලෑවක අපි අමාරුවෙන් ඇවිදගෙන යන දිග ගමනට තමයි ට්‍රෙක් එකක් කියලා කියන්නේ. මේ වගේ උස ගලක් එහෙම නැත්නම් උස කන්දක එජ් එකේ තියෙන අයින අපි හඳුන්වනවා ක්ලිෆ් එකක් කියලා. එතකොට ඒකේ දල බෑවුමක් තියෙනවා. ඒතර මේ වගේ ගලක දල බෑවුමක් ඇති මේ වගේ ගලකට මේ වගේ එජ් එකට අපි කියනවා ක්ලිෆ් එකක් කියලා. කන්දකත් ඒ විදිහටම තමයි. දල බෑවුම තියෙන මේ අයිනට එජ් එකට කියනවා අපි ක්ලිෆ් එකක් කියලා. ඔයාලට පේනවා නේද මේ මුළු පරිසරයම ඝන මීදුමකින් වැහිලා තියෙනවා. ඝන මීදුමට අපි කියනවා ෆොග් එකක් කියලා. ඝන මීදුම් සහිතයි කියන්න අපි කියනවා ෆොගී කියලා. එතකොට මේ මුළු පරිසරයම ෆොග් එක වැහිලා තියෙන ඝන මීදුමෙන් වැහිලා තියෙන හරියට බ්ලැන්කට් එකක් වගේ. අපිට මෙතනදී ෆ්‍රේස් එකක් යූස් කරන්න පුළුවන් blanketed in fog කියලා. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ පරිසරයම බ්ලැන්කට් එකකින් වගේ අර මේ ඝන මීදුමෙන් වැහිලා එහෙනම් අපි යූස් කරනවා ෆ්‍රේස් එක blanketed in fog. blanketed in fog. මේ වීඩියෝ එක තුළින් මම හිතන්නේ ඔයගලන්ට අයිඩියා එකක් ආවා. ඔයත් මේ වගේ පරිසරයකට ගියොත් ඔයත් මේ වගේ නේචර් එකත් එක්ක ඉඳිද්දී ඔයාට කොහොමද ඒ හා සම්බන්ධව තියෙන ඉංග්‍රීසි වර්ඩ්ස් යූස් කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේ words use කරලා අපි කොහොමද sentences වාක්‍ය රටා ගොඩ නගන්නේ කියන එක පිළිබඳව ඔයාට අදහසක් දෙන්න මේ words පාවිච්චි කරලා ගොඩ නගපු වාක්‍ය රටා ඔයාලට පුළුවන් බලා ගන්න comment section එකේ. ඔයා comment section එකට ගිහිල්ලා මේ words වලින් හැදිලා තියෙන වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා අවබෝධය ලබා ගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.